මම අහන්නේ දැන් ඔබලා රටින් රට ජනාධිපතිතුමා පළාතින් පළාතට යනවා. කොහොමද දේශපාලන ලයිස්තුව? ඔබලා පාර්ලිමේන්තුවේ ඇඟිලි දික් කර කර මෙතන ඉන්නවා කුඩු අපි ළඟ ලයිස්තු තියෙනවා. ඕන වෙලාවට අපි කියන්නම් කියලා. මතරද විපක්ෂයේ කියලා. වාට මාර හදිසියක් නේද සන්ති? අපිට හදිසිය අවුරුද්දක් ගෙවිලා ගියානේ. අර දැන් අපිට හදිසියක් ඇති කරේ ඕගොල්ලෝනේ. වාට මාර ආන්දු හදිසියක් ඡන්ද ගන්න කොච්චර හදිසියක් තිබ්බද ජනාධිපතිතුමනි දිනන්න. කො මද්ද්‍රව්‍ය ඩීල් දාන අය. කො නිල නොවන මුදලාලිලා අපි කො ගම්වලට ගියාම කියනවා සර් මේ ඔක්කොම දන්නවා අපේ ගමට දෙන්නේ කවුද? මේ මිනිහ හොඳට ඉන්නවා. එහෙම ආවට ගියාර කියන්න බෑනේ. දේශපාලන උත්තර දෙන්න බෑනේ මහත්තයා. දේශපාලන දැන් තාම සැකකරුවෙක් හැටියට ඉන්න කෙනා අධිකරණයේදී ඔබතුමා කිව්වනේ ඒ කාලේ සැකකරුවා අපිට වරදකරු කරන්න බෑ කියලා. දැන් ඔබට බෑනේ නාමල් රාජපක්ෂ වරදකරු කරන්න. ඔබේ වේදිකාවේ ඔබලට පක්ෂපාතීව කතා කරපු නිලධාරීන් පත් කළා නෑ නිලධාරීන් හැටියට. එහෙම කරන්න බෑ. එහෙම දැන් ඔය මුල් පුටුවල අද ඉන්නේ අයනේ. ඔබලත් එක නැතුවන වේදිකාව හිටපු අයනේ දැන් ඉන්නේ මුල් පුටුවල. කෝ ලසන්ත මරපු ඝාතකයන්ගේ වරද කෝ පාස්කු ප්‍රහාරය මේ සම්බන්ධයෙන් මම තව නඩු විභාග ගණනාවක් තිබෙනවා. අපි වෙනස් රොචා. වෙනස් බව පේන්න තියෙන්නේ පෙහේ මං කියන්නේ ටීවී එකේදී පේන්න තියෙනවා. ඔව් භාවිතා ගමේදී පේන්න තියෙනවා. හෙලිකොප්ටරේ අනේකේ පේන්න තියෙනවා. ඒත් බාමානි පුරවැසියට අහිමි කිසිම වරප්‍රසාදයක් දේශපාලක හිමි නොවිය යුතුයි.